අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගාව තියෙන ක්‍රිප්ටෝ කොහොමද ඔයාගේ බැංක් account එකකට ගන්න කියන ගැන මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් මුලින්ම මතක් කරගන්න ඕනේ මේක education purpose වීඩියෝ එකක්. මම කොයිම වෙලෙවත් ගැරන්ට් කරන්නේ නැහැ කොච්චර මුදලක් වන්න පුළුවන් වෙයිද බැරිද කියන එක ගැන. ඉතින් ඒ වගේම තමයි මම financial advisor කෙනෙකුත් නෙවෙයි. ඉතින් ඔයාලට අතේ තියෙන ක්‍රිප්ටෝ එහෙම නැත්නම් මොකක් හරි වෙබ්සයිට් එකක ඔයා වැඩ කරලා මේ වෙද්දි ක්‍රිප්ටෝ ඔයාගේ බැංකුවට ගන්න ක්‍රමයක් නැත්නම් ඔයාට පුළුවන් Bybit use කරන්න. ඉතින් Bybit account එකක් මේ වෙද්දි හදලා නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ දැන් කුඩින් වැටෙන කාඩ් එකකින් කියලා Bybit account එකක් හදන විදිය බලා ගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඇවිල්ලා ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ක්‍රිප්ටෝ කොහොමද ඔයාලගේ ලංකාවේ බැංකුවට ගන්න කියන එක ගැන. ඉතින් වැඩි විස්තරක් වීඩියෝ එකට ගිහිල්ලා මම කතා කරමු. ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා එකතු වෙන්න. ඉතින් වැඩි කතා නොකර අපි දැන් යන් අද වීඩියෝ එකට. Bybit app එක මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා more කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ more කියන එක උඩ ක්ලික් කරගන්න. නැත්නම් ඔයාට මෙතන කෙලින්ම P2P trading කියන එක බලා ගන්න පුළුවන්. මෙතන more කියන තැනට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට පොඩ්ඩක් buy crypto කියන තැන බලා ගන්න පුළුවන් P2P trading කියලා. මෙතන කැටගරි එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක උඩ ටික් එකක් දෙන්න. මෙතනට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ තියෙන P2P කියන එකට ටික් එක දෙන්න. එතන ටික් එක දුන්නට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් buy කරන්න වගේම ඔයාට ක්‍රිප්ටෝ sell කරන්නත් මෙන්න මෙතනින් හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද ක්‍රිප්ටෝ buy කරන්නේ කියලා. ක්‍රිප්ටෝ buy කරන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ buy කර කියන්නේ අපිට ක්‍රිප්ටෝ sell කරන එක්කෙනා. මෙන්න මෙයා ඉතින් සෙලර්ගේ ප්‍රයිස් එක තමයි මෙතනින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ USDT එකක් රුපියල් 340කට තමයි මෙයා අපිට සෙල් කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විතර පල්ලෙහාට යන්න 341 342 කියන්නේ පල්ලෙහාට යන්න මේකේ රේටින්ග්ස් එක වැඩි වෙනවා මේ බයි කරන පැත්තේ ඉද්දී ඔයා. හරිද? මේ විදිහට දැන් අපිට ඔයා හිතන්නකෝ රුපියල් 3000ක USDT buy කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ USDT 10කට වගේ වැඩි ප්‍රමාණයක් තමයි ඔයා buy කරන්න යන්නේ. එතකොට ඔයාට මේක buy කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතන limit එක. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් දැන් මෙයා ක්‍රිප්ටෝ sell කරන්නේ රුපියල් 340කට. මෙන්න මෙයා 340කට sell කරන්නේ. හැබැයි මෙයාගේ limit එක රුපියල් 5000 ඉඳන් රුපියල් 3,40,000ක් වෙනකන් මෙයා USDT සෙල් කරනවා ඕන කෙනෙක්ට. එතකොට දැන් අපිට අපි ගන්න රුපියල් 3000ක USDT නම් අපිට මෙයාගෙන් buy කරන්න බෑ. මොකද මෙයා USDT අපිට දෙන්නේ රුපියල් 5000 ඉඳන් ලක්ෂ 3 වෙනකම් විතරයි. ඔයාට ආයෙමත් පල්ලෙහාට ගියන් බලා ගන්න පුළුවන් මෙන්න මෙයා රුපියල් 340කට මෙන්න මේ විදිහට දැන් USDT සෙල් කරනවා. මෙයාගේ ලිමිට් එක වෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි ලිමිට් එක පෙන්වන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් ඒ රුපියල් 1000 ඉඳන් 2 ලක්ෂ 2ක් වෙනකන් මෙයා අපිට තොල USDT සෙල් කරනවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙයාගෙන් USDT සෙල් කරන්න. ඔයාලට තියෙන මෙන්න මෙතන buy කියන තැනට යන්න. buy කියන තැනට ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනින් රුපියල් 1000 කියලා මෙන්න මේ විදියට සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාට ලැබෙන USDT ප්‍රමාණය මෙන්න මෙතනින් පෙන්වනවා. ඔයාලට බලා ගන්න පුළුවන් USDT 2.9 USDT 3ක වගේ ප්‍රමාණයක් ඔයාට මෙයා එවනම ඔයා මේගොල්ලෝගේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරගත්තට පස්සේ ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේ buy කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් අපි රුපියල් 1000ක USDT ගන්න නිසා අපි මෙයාට රුපියල් 1000ක් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. එතකොට මෙයාගේ බැංක් නේම් එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ Bank of Ceylon. එතකොට මෙයාගේ බ්‍රාන්ච් එක පෙන්නනවා මෙන්න මේ විදිහට පූගොඩ කියලා. එතකොට මෙයාගේ මොබයිල් නම්බර් එක මේ විදිහට දීලා තිනවා. එයාගේ account number එකත් මෙන්න මෙතනින් add කරලා තිනවා. ඉතින් ඔයා online transfer කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ bank number එක අරගෙන එයාට online transfer කරන්න. ඔයා බැංකුවෙන් සල්ලි ඩිපොසිට් කරනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ බැංක් එකට කියන්නේ BOC බැංක් එකකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර් එකට USDT ඔයාට පුළුවන් රුපියල් ඔයාට පුළුවන් ඩිපොසිට් කරන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාට පේමන්ට් එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් payment completed කියන එක ක්ලික් කරලා ඔයාට පුළුවන් එයාට මැසේජ් එක ගියාට පස්සේ එයා ඔයාට කෙලින්ම USDT එවනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාට USDT buy කරගන්න පුළුවන් වෙන්නේ
ඊට පස්සේ අපි බලමු කොහොමද USDT සෙල් කරන්න කියලා. ඒ කියන්නේ අපි මොකක් හරි වෙබ්සයිට් එකක වැඩ කරලා අපිට පේමන්ට් ලැබුණාට පස්සේ Bybit එකට Bybit හරහා කොහොමද ලංකාවේ බැංකුවට සල්ලි ගන්න කියන එක පැහැදිලි කරන්න ඔයා යන්න ඕනේ මෙතන සෙල් කියන තැනට. මෙතනට ගියට පස්සෙත් තියෙනවා දෙයක් කරන්න. ඉතින් ඒ දේ තමයි අපි රේටින්ග්ස් බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් සෙල් කරන එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපේ බයර් අපි සෙල කෙනෙක්. එතකොට එයා තමයි බය. අපි USD සෙල් කරන එක්කෙනා USD ගන්න ප්‍රයිස් එක තමයි මෙතනින් දීලා තියෙන්නේ. එතකොට මෙයා මේ පළවෙනියට ඉන්න එක්කෙනා රුපියල් 338කට තමයි USDT එකක් මෙයා ගන්නෙ. හැබැයි මෙයාගෙත් ලිමිට් එකක් තියෙනවා. එයාට බලා ගන්න පුළුවන්. දැන් මෙයාගේ මේතන තියෙන රුපියල් 338යි. මෙයාගේ ලිමිට් එක තමයි රුපියල් 20000 ඉඳන් රුපියල් ලක්ෂ 2 වෙනකන් තමයි මෙයා USDT ගන්න. දැන් අපි ගාවත් ඔයා හිතන්නකො USDT 3යි තියෙන්නේ කියලා. USDT 3ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 1000ක වගේ මුදලක්. ඒතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ ලිමිට් කියන තැන රුපියල් 1000 ඉඳන් USDT buy කරන කට්ටිය ඉන්නවද කියලා අපි බලන්න ඕනේ. ඉතින් මෙතනින් පල්ලෙහාට ගියාම ඔන්න දෙවනි එක්කෙනා ඉන්නවා මේ විදිහට USDT buy කරන. ඉතින් දැන් මෙයා රුපියල් 1000 ඉඳන් රුපියල් 2 මිලියන් වෙනකම් මෙන්න මෙයා මේ විදිහට ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් මෙතන සේල් කියලා. ඊට පස්සේ තව එකක් බලන්න ඕනේ. මෙයා ඕඩර්ස් කීයක් දාලා තියෙනද කියන එකත් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒකට බයි කරනවා වගේම සෙල් කරද්දිත් අපි බලන්න ඕනේ මෙයා ඕඩර්ස් කීයක් දාලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ අපි සිලෙක්ට් කරගන්න එක නම් මේ වෙද්දි ඕඩර්ස් 1976ක් මෙතනින් දාලා තියෙන. ඒ කියන්නේ ඕඩර්ස් 1976ක් මෙයා කම්ප්ලීට් කරලා තිනවා. 95ක percentage එකක් මෙයාගේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දැන් පුළුවන් මෙතන සේල් කියන තැනට යන්න. එතෙන්ට ගියට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ USDT ගාන මෙතනින් සිලෙක්ට් කරගන්න. මෙන්න මේ විදිහට තුනක්ද තියෙන කියලා එක තුන සඳහන් කරගන්න පුළුවන්. නැත්නම් 3.5ක්ද කියන එක ඔයාලට මෙතනින් සඳහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ලිමිට් එක දීලා තිනවා. ලිමිට් එක කියන්නේ අවම USDT ගාන USDT 2.95ක ප්‍රමාණයක් තමයි මෙයා අඩුවෙන්ම ගන්න. ඒතකොට අපි ගාව USDT 3ක් තියෙනවා නම් ඔන්න මෙයාට මේ අදාළ USDT අපිට සෙල් කරන්න පුළුවන්. මෙතන ඔයාලට පුළුවන් USDT ගාන දීලා ඔයාගේ බෑන්ක් account එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. බෑන්ක් account එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ sell කියන එක ක්ලික් කරලා ඔයාගේ USDT ටික මේ බයර්ට සෙල් කරගන්න. ඉතින් ඔයාගේ මේ වෙද්දි බෑන්ක් account එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන බෑන්ක් ට්‍රාන්ස්ෆර් කියන එකට ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන add bank transfer කියන තැනට යන්න. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාගේ බෑන්ක් ට්‍රාන්ස්ෆර් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. බෑන්ක් එකේ name එක, branch එකේ name එක, card number එක කියන්නේ ඔයාගේ බෑන්ක් ATM card එකේ උඩ තියෙනවා ඉලක්කම් 16ක ඉලක්කම් ටිකක්. ඉතින් ඒක මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මොබයිල් නම්බර් එක, ඊට පස්සේ IBAN නම්බර් එක ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ payment details ඒ ටික ඇඩ් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ බෑන්ක් account number එක ඊට පස්සේ ඇඩ් කරලා මෙතන confirm කියන එක ක්ලික් කරගන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයාලට මෙන්න මේ අදාළ P2P වලින් ඔයාලට ක්‍රිප්ටෝ සෙල් කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා කියලා දීපු හැම දෙයක්ම ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලු කියන channel එක subscribe කරලා bell icon එකත් තෝරලා දාලා එකතු වෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ මෙතනින් නතර කරනවා. තවත් අලුත්ම වීඩියෝ එකකින් හමුතර පොළ හැමෝටම සුබ දවසක්.